කොහොමද අයිබෝවන් සුබ දවසක් වේවා. ඔන්න බබා නිදි කරවන ගමන් තවත් වීඩියෝ එකක්. තවත් මගේ මේ බබාව එක්කන් එන ගමනේ තවත් විශේෂ සන්ධිස්ථානයක් ගැන තමයි මේ. ඒ මගේ ජර්නි ප්‍රෙග්නන්සි ජර්නි එකේ 39 වෙනි සතියේ උනේ මොකද්ද කියන එක. 39 වෙනි සතියේ ලැබුවා. මගේ මම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරනවා. ඉතින් ඒකේ ලෙක්චර්ස් තිබුණා සෙනසුරාදා දවසක්. ඔන්න මේ සෙනසුරාදා මම ඉතින් ලෙක්චර්ස් ගියා වෙනදා වගේම. ඉතින් හැබැයි මම ටිකක් වැඩියෙන් වෙනදට වැඩියෙන් ඉතින් එදාට ඇවිදින්න වෙනවානේ. ඇවිදින්න වෙනවා ලෙක්චර්ස් ගිහිල්ලා ගෙදර ආවට පස්සේ පොඩ්ඩක් ඔන්න බ්ලීඩ් වෙලා තිබුණා. මම ගොඩක් බය වුණා. මොකද නෝමලි එහෙම බ්ලීඩ් වෙන්නේ නැහැනේ. ඉතින් හැබැයි මේ බ්ලීඩ් වුණාට මගේ මම ආයි චෙක් කරා. වෝටර් බෑග් එක කැඩිලා වගේ වතුර එහෙම මේවා වෙන්නෙත් නැහැ. මට කැක්කුමකුත් නැහැ. පේන් එකක් එන්නෙත් නැහැ. ඉතින් දැන් මම කල්පනා කරා මොකද කරන්නේ. මට දැන් ඉරිදටත් ලෙක්චර්ස් තියෙනවා. මම හරිම ආසාවෙන් මට ලෙක්චර්ස් යන්නත් ඕනේ. ඉතින් මම කල්පනා කරලා ලෙක්චර්ස් ගියේ නැතුනත් මට ඇටෙන්ඩන්ස් නැතුව යනවා ඔහොම කියලා. ඔන්න මං කොහොම හරි හස්බන්ඩ්ටත් කියලා පේන් එකක් නැති හින්දා රිස්ක් එකක් අරගෙන ඔන්න මම ගියා ලෙක්චර්ස් ඉරිදා. ඊට පස්සේ ඉරිදා ලෙක්චර්ස් ගිහිල්ලා මම මිඩ්වයිෆ් මිස්ටර්ත් කතා කරලා කියලා මිඩ්වයිෆ් මිස්ටර් කිව්වා මන්ට ඇඩ්මිට් වෙන්න කියලා. ඊට පස්සේ මයි හස්බන්ඩ් මගේ ඩොක්ටර්ව චැනල් කරලා ඩොක්ටර් හම්බෙන්නත් ගියාමත් කිව්වේ ඇයි මේ ගෙදර හිටියේ ඉක්මනටම ඇඩ්මිට් වෙන්න බ්ලීඩ් වෙන එක නෝමල් දෙයක් නෙමෙයිනේ කියලා. ඊට පස්සේ ඔන්න 39 වෙනි සතියේ නැත්තර මේක රිස්කි තමයි. ඔන්න ඉතින් අපි ඊළඟ දවසේ ඉක්මනටම හොස්පිටල් එකට ගිහින් ඇඩ්මිට් වුණා. මම ඇත්තටම ගියේ රජේ රෝහලක් වෙන කාසල් විදියේ කාන්තා රෝහලේ තමයි මට බබාව හම්බුනේ. ඔන්න මම ගිහිල්ලා ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වෙලා මෙහෙම කිව්වහම මට පොඩ්ඩක් බ්ලීඩ් වුණා කියලා. ඊට පස්සේ ඒකල චෙක් කරලා ප්‍රෙෂර් නෝමල් චෙක් කරලා ඔන්න මම වාට්ටුවට ගියා. වාට්ටුවට ගියාම ඒගොල්ලෝ පීවී කරලා බලනවා කියලා අපේ බබා එන්න ළඟයිද එහෙම කියලා ඔන්න චෙක් කරලා බලනවා. එතකොට මට කිව්වා ඇඩ්මිට් කරපු ඒ වෙලාවේ කිව්වා ඔන්න සෙන්ටිමීටර් 4ක් ඕපන් වෙලා තියෙන්නේ කියලා. එතකොට බබා ලැබෙන්න නම් සෙන්ටිමීටර් 10ක් ඕපන් වෙන්න තියෙනවා. ඔන්න ඉතින් තව 6ක් ඕපන් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔන්න මට දැන් හරි සතුටුයි සෙන්ටිමීටර් 4ක් ඕපන් වෙලා කියන්නේ. දැන් බබා එන්න ලං වෙලා කියන එකනේ. බබා එන්න ආසාවෙන් බබාව බලන්න, ඒ බබාගේ මූණ බලන්න, බණ්ඩිය ඇතුලේ ඉන්න බබාගේ ලස්සන බලන්න හරි ආසාවෙන් ඉන්නේ අම්මා කෙනෙක්. ඉතින් ඔන්න මමත් ඒ වගේ හරි සතුටින් ඉන්නේ හිටියේ වෙලාවේ. ඉතින් ඔන්න දැන් ඔන්න එදා ඩොක්ටර්ස්ලත් කිව්වේ මේ අද බබාව ලැබෙයි ගොඩක් දුරට අපි බලමු කියලා. ඔන්න බබාගේ සවුන්ඩ් එක හાર્ට් බීට් එකේ සවුන්ඩ් එක අහනවා. මේ දේවල් හොස්පිටල් එකෙන් ඔක්කොම ටෙස්ට් කරනවා. ෂුගර් ටෙස්ටින් එක ඒ ඔක්කොම මට කරා. ඊට පස්සේ ඔන්න මම දැන් බබා ලැබෙන්න ලං වෙන්න ඇවිදින්න එක ටිකක් වැඩියෙන් කරා. මොකද දැන් ඉක්මනට ඕපන් වෙන්න කියලා. එහෙම කරලා ඔන්න ඒ දවසේ හැබැයි එදා මට අමාරුවක් ආවේ නැහැ. පේන් එකක් එදත් ආවේ නැහැ. ඒ කියන්නේ මේ අඟහරුවාදත් ඔන්න හැබැයි පේන් එකක් ආවේ නැහැ. ඊට පස්සේ දවසේ තමයි ඔන්න වෝඩ් එකේ ඔන්න ලොකු ඩොක්ටර් ආවා. ඇවිල්ලා උදේ හැම පේෂන්ට් කෙනෙක්වම වාට්ටුවේ ඉන්න චෙක් කරන් බලනවානේ කොහොමද තත්ත්වය කියලා. ඔන්න එතකොට උදේට අමාරුවක් තිබුණේ නැහැ. ඔන්න පීවී කරලා බැලුවා.
තාම එහෙම ලං වෙලා තිබුණේ නැහැ බබාව ලැබෙන්න. නෝමල් පොඩි පේන් එකක් විතරයි තිබුණේ. හැබැයි ඔන්න උදේ 9ට 10ට විතර ඔන්න ටිකක් කොන්ද රිදීගෙන ආවා මගේ. හරිද? ඊට පස්සේ ඔන්න මට තේරුණා බබා ඔන්න දැන් ටිකක් අමාරු වෙගෙන ඉන්නේ කියලා. එදා හැබැයි මගේ බදාදා දවසේ බබාගේ හાર્ට් බීට් එක බලපු නැති හින්දා මම මිඩ්වයිෆ් මිස්ටර් ගිහින් කිව්වා මිස් බබාගේ හાર્ට් බීට් එක බැලුවේ නැහැ ආද කියලා. ඊට පස්සේ මිස් කිව්වා හරි බලමු තව ටික දෙනෙක් ඉන්නවා ඊට පස්සේ බලමු කියලා. ඊළඟට ඔන්න ටික පේන් එක වැඩි වුණා. ඔන්න ඊළඟට තමයි කොහොමhari හස්බන්ඩ් ආවා දවල් කෑම වෙලාවට. ඔන්න ඊට පස්සේ හස්බන්ඩ් ගෙනාපු කෑම එකත් ඉක්මනටම කෑවා. මොකද අමාරු වුණොත් එහෙම ශක්තිය ඕනනේ බබා ලැබෙන්න. ඔන්න ඉතින් ඔන්න මම කෑමක් කාලා ඉඳිද්දි ඔන්න දැන් පේන් එක වැඩි වුණා. ඊට පස්සේ ඔන්න පේන් එක වැඩි වෙනකොට මම අපේ හොස්පිටල් එකේ ඒ නර්ස් මිස්ලා ඉන්නවනේ. නර්ස් කෙනෙක්ට ගිහින් කිව්වා මිස් ගන්නම් අමාරුයි මට ටිකක් කොන්ද වැඩියෙන් රිදෙනවා පේන් එක එන කාලේ අඩු වෙලා තියෙන කියලා. ඉක්මනට පේන් එනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් බලලා පීවි කළා බලලා ඔන්න කිව්වා දැන් නම් හරි මෙයාව ලේබර් රූම් එකට දාන්න කියලා. මාව ලේබර් රූම් එකෙන් යන්න කියලා. එතකොට මම ලෑස්ති වෙලා හිටියේ කොණ්ඩේ ගොතලා මේ බෑග් ඔක්කොම රෙඩි කරගෙන මගේ හස්බන්ඩ් උත් හිටියා ඒ වෙලාවේ හොඳ වෙලාවට කෑම මේ ටයිම් එකේදී කැම්ප් එකේදී තමයි මේක වුණේ. ඉතින් ඔන්න මම පේන් එක ඇවිල්ලා බබාව ලැබෙන්න නෙමෙයි පේන් එක එන්නේ. හරි ඒ වෙලාවේදී ඔන්න පේන් එකක් තියෙනවා. මට ඉතින් දැනෙනවා අනේ මගේ බබා එන්නනේ හදන්නේ කියන ෆීලින් එක ආවා. එහෙනම් ඔන්න ලේබර් රූම් එකේ මොකද උනේ කියලා මම තව වීඩියෝ එකකින් ඔයගලන්ට කියන්නම්. ඔන්න මෙතෙන්ට එනකන් මම ඔන්න කිව්වේ මේ 39 වෙනි සතියේ මට බබාව ලැබෙන්න දක්වා මොකද උනේ කියලා. හරි ඔයගලන්නුත් ඒ වගේ මොන හරි වෙච්ච දේවල් කැමති නම් අනිත් අයට දැනෙන්න දකින්න කියන්න. මේක වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම හිතන්නේ අනිත් අම්මලා කැමති වෙයි මේ වගේ දේවල් දැනගන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මොකද ලේබර් රූම් එකේදී උනේ කියලා මම ඔයගලන්ට කියන්නම්. එහෙනම් සුබ දවසක්.